සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මං කියලා දුන්නු විදිහට ඕකිඩ් වල පැල හිටෙව්වද? ඔන්න මගේ නම් අලුත් මල් ටිකක් පිපිලා. ඕකිඩ් පැල ටිකේ. මේගොල්ලන්ගෙත් එනවා පැලමේ. හරි. ඉතින් ඔයාලට මගේ මල් පැල පෙන්නන ගමන් අද ඔයාලට මම වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මොකද අපි හැමෝම මේ දේවල් කරන්නේ ජීවත් වෙන්නනේ නේද? කවුරුවත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන අය නෑ. ඒ නිසා ඔයාලා මගේ මල් පැල බලන ගමන් මං කියන දේ චුට්ටක් අහලා බලන්නකෝ. මං කියන්නේ ඇත්තක්ද මං කියන්නේ බොරුවක්ද කියලා. ඉතින් යාළුවනේ, අපි කාන්තාවන් විදිහට අපි මේ සමාජයට මුහුණ දෙද්දි ඇත්තටම ආර්ථික බර දැනෙන්නේ කාටද? ස්වාමි පුරුෂයාටද බිරිඳටද? ගෙදර ආර්ථික අපහසුතා දැනෙන්නේ නම් මම හිතන්නේ වැඩියෙන්ම අම්මට. එහෙම බලනකොට කාන්තාවට තමයි වැඩියෙන්ම ආර්ථික බර දැනෙන්නේ. ඒ නිසා අපි මොනවද කරන්න ඕන කාන්තාවන් විදිහට නේද? මම නම් මගේ දියුණුව වෙනුවෙන්, අපේ පවුලේ දියුණුව වෙනුවෙන් මම නම් ගොඩාක් දේවල් කරනවා. පළවෙනියටම කරන දේ තමයි මේ පැල තවාන. ඉතින් අපි තව මගේ මහත්තයා එයා කිරිගවයෝ කරනවා. මම මගේ පැල තවාන කරගෙන යනවා. ඉතින් අපිට මේ එක දෙයක් කරලා ජොබ් එකක් කරන කෙනෙක් කියන්නකෝ. ජොබ් එකක් කරන කෙනෙක් කොන්ට පුළුවන්ද ඒ ජොබ් එකෙන් විතරක් දැන් පවතින මේ ආර්ථික ගැටලුත් එක්ක එක දෙයකින් ජීවත් වෙන්න පුළුවන්ද යාළුවනේ? ඇත්තටම අමාරුයි නේද? හුඟක් අමාරු කාලයක් අපිට හැමෝටම උදා වෙලා තියෙන්නේ නේද? එහෙන් වැස්ස නැහැ. බලන්නකෝ ඔයාලා මල් පැල බලන්න. මම කියන්නම් කතාව ඉතින්. මම නම් මගේ ජීවිතෙන් ටිකක් මම ඔයාලට කියන්නේ. මම නම් මගේ ස්වාමි පුරුෂයාගේ දේවල්වත් මගේ අම්මගේ තාත්තගේ දේවල්වත් කාගේවත් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට දෙයක් කරගන්නවා. හොඳද යාළුවනේ? මට දෙයක් කරගන්නවා. මම කාන්තාවක් විදිහට සල්ලි උපයන්න. මොකද මගේ පවුල වෙනුවෙන් මම තව දේවල් කරනවා. ඔයාලා හිතාගෙන ඉන්නේ මම පැල සේල් කරන එක විතරයි කරන්නේ කියලා. ඉතින් මම පැල සේල් කරන එක විතරක් නෙමෙයි. මම ජීවත් වෙන්න ඇත්තටම මම ගොඩක් දේවල් කරනවා. මම ගෙදර ස්වයං රැකියාවක් විදිහට මල් පැල කරන ගමන් මල් පෝච්චි හදනවා. තව එතකොට මට මගේ මේ පැල හිටවන්න අලුතෙන් පෝච්චි මට කොහෙන්වත් ගන්න ඕනේ නැහැ. මේ තියෙන මම හදාගන්න පෝච්චි. ඔය හිටවලා තියෙන මෙයා හදලා තියෙන එකක, මේ හදලා තියෙන එකක නේ. මම ගෙදර මේ බිස්නස් එකට මල් පෝච්චි හදනවා. ඉතින් මම පේන්ට් කරගන්නේ නැතුව මේ හිටවනවා. මට හදිසියක් වෙච්ච ගමන් මල් පෝච්චි ගත්තා හිටවුවා. ඉතින් මට මේ සල්ලි හොය ඉන්න ඕනේ නැහැ.
මේ බලන්නකෝ මේ ස්ටෑන්ඩ් පෝච්චිත් හදනවා. සංරක්ෂාවක් විදිහටම නෙමෙයි මට ගෙදර ප්‍රයෝජනෙට ගන්න. මගේ ගෙදර අලංකරණය කරගන්න මටම පුළුවන් නැති. එතකොට තව මම මොකද කරන්නේ? මම තව කරනවා මට චූටි දුවෙක් ඉන්නවනේ. ඒ චූටි දුවට විතරක් නෙමෙයි මට විතරකුත් නෙමෙයි. මගේ අම්මට මගේ අක්කට විතරකුත් නෙමෙයි. මම තව මේ පැත්තේ ඇඳුනුත් මහනවා. අපිට එකම දෙයක් කරලා ජීවත් වෙන්න අමාරු නිසා. ඉතින් මගේ යාළුවනේ ඔයාලා එකම දෙයක් කරලා මේ දේවල් වලින් ගොඩ යන්න පුළුවන් කියලා හිතන්න එපා. එක දෙයක් කරලා බෑ. ගොඩාක් දේවල් කරන්න ඕනේ. එතකොට තව අපි මොකද කරන්න පුළුවන්? සොයන්න කියා විදිහට තව කරන්න පුළුවන්. දැන් මගේ මහත්තයා කිරි ගව. එතකොට අපිට කිරි තියෙනවා. එතකොට මට පුළුවන් යෝගට් උනත් හදන්න. ගෙදර කෑමට හදාගත්තත් සෑහෙන්න ඉතුරුවක් නේද? දැන් අද කාලේ යෝගට් එක මිල බලනකොට දරුවන්ට හොඳම දේවල්ද අපි දෙන්නේ කන්න නේද? ඉතින් මගේ චූටි දෝනිත් නම් මම ගෙදර අපේ පිරිසිදු කිරි වලින් හදාගත්තු පිරිසිදු යෝගට් එයාට හදලා දෙනවා. ඔයාලටත් පුළුවන් මේ දේවල් කරන්න. මට පුළුවන් නම් ඇයි ඔයාලට බැරි නේද? එතකොට අපිට එකම දෙයක් කරලා ජීවත් වෙන්න අමාරුයි නේද? ඒ නිසා අපි එක දේවල් කරලා බලන්න ඕන. අපිට කොහොමද ජීවත් වෙන්න පුළුවන්? ඒ නිසා මගේ යාළුවනේ ඔයාලා හැමෝටම මම කියන්නේ මගේ කතාව තමයි මම මේ ඔයාලට කියන්නේ. එතකොට ඔයගොල්ලොත් හිතලා බලන්න. ඔයාලත් ගෙදර ඇත්තටම දහසක් වැඩ තියෙන කෙනෙක් තමයි කාන්තාවක් කියන්නේ. එතකොට අපිට ගෙදර අලංකරණය ගැන, දරුවන් ගැන, ස්වාමි පුරුෂයා ගැන, තමන්ගේ දෙමව්පියෝ ගැන හැමදේම බලන්න වෙන්නේ අපිටනේ නේද? එතකොට ඒ දේවල් සේරම කරද්දී අපි කොහොමද තමන් වෙනුවෙන් දෙයක් කරගන්නේ නේද? දැන් මම මේ පැල තවාන කරා කියලා මටම නෙමෙයි මේකෙන් ගන්න හැම දෙයකටම මටම යොදව ගන්නව නෙමෙයිනේ නේද? එතකොට අපේ දරුවන්ට දෙනවා, දෙමාපියන්ට දෙනවා, ගොඩාක් සල්ලි දෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. අපි හැම අපහසුතාවයකට පත් වෙන වෙලාවකම නේද? අපි හිතන්නකෝ දාන ගෙදරක් මල ගෙදරක් වුණා කියන්නකෝ. තමන්ගේ සල්ලි වලින්ම කීයක් හරි දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් නේද? හිත සතුටුයි. අනිත් එක යාළුවනේ තමන්ගේ උපන්දිනේම කියන්නකෝ. තමන්ගේ උපන්දිනේට අපි දැන් අපේ උපන්දිනයක් එනකොට අපි හිතනවානේ අපිට මොනවා හරි විශේෂ දෙයක් හම්බෙයි කියලා නේද? එතකොට තමන්ගේ අම්මට හරි තාත්තට හරි හස්බන්ඩ්ට හරි දරුවෙක්ට හරි මොනවා හරි පුංචි දෙයක් අපිට අපේ මුදල් වලින්ම අරන් දෙන්න පුළුවන් නම් හිත කොච්චර සතුටු වෙනවද නේද? අපිට මේ දේවල් කරගන්න නම් මුදල් ටිකක් තමන්ගේ අතේ ගැවසෙන්න ඕන නේද? එතකොට මගේ යාළුවෝ මාවත් ආදර්ශයට අරගෙන මම කියන්නේ ඇත්තටම මම ආඩම්බර වෙනවා මම මේ ඉන්න
විදිහ ගැන. මොකද මේ මගෙන් කාටවත් කරදරයකුත් නෑ. තව කෙනෙක්ගේ දෙයක් උදුරගෙන නෙමෙයිනේ මම මේ මම මේ දේවල් කරන්නේ මගේම උත්සාහය. එතකොට මට ඒක මටම සතුටක් ඉතින්. මම මල් පැල බලලා සතුටු වෙනවා. ඇඳුමක් මැහැව්වොත් ඒකෙන් සතුටු වෙනවා. සතුට විතරක්ම නෙමෙයි ඉතින් සල්ලිත් හම්බ වෙනවනේ. එතකොට ඒ හැමදේම අපිට ජීවත් වෙන්න තවත් ඒ කියන්නේ පන්නරයක් හම්බෙන්න නේද? ඉතින් ඒ නිසා මගේ යාළුවෝ හැමෝටම මං ඔන්න මගේ ජීවිතේ කතාවක් කිව්වා. ඉතින් ඒ විදිහට ඔයාලත් පුංචි පුංචි දේවල් කරලා බලන්න. මේ නිකම්ම ඉඳලා නම් මගේ යාළුවනේ කවදාවත් ගොඩ යන්න හම්බෙන්නේ. ඒ නිසා ඔන්න ඔයාලට පුංචි අදහසක් තමයි මම දුන්නේ. අනුරාධපුරේ කියන්නේ ඉතින් ගොඩාක් දුෂ්කරයිනේ නේද? දුෂ්කර වුණාට අපේ ජීවිත සාර්ථක කරගන්න අපිට ඒකත් ලොකු පිටුවහලක් වෙනවා. දැන් හැම තැනටම මේ කාලේ ඒ කියන්නේ පායනවානේ. කොච්චර කෑවුවත් අපේ විලච්චියේ මහවැව හිඳෙන්නේ නැහැ. ඉතින් ඒකත් අපිට මේ ලොකු හයියක් නේද? ඒ වගේ තැනක් තියෙද්දී අපි දුෂ්කර ගමක ඉන්නවා කියලා හිතන්නත් හොඳ නෑ නේද? එහෙම බලනකොට ඉතින් මගේ යාළුවන්ට ගොඩාක් පැල මගෙන් මිලදී ගන්න පුළුවන්. රුපියල් 50ක් තියෙනවා, 100ක් තියෙනවා, 150ක් තියෙනවා, 200ක් තියෙනවා. ලොකු මුදල් වලින් නම් පැල මිලදී ගන්න ඇත්තටම මේ කියන්නේ මම ලොකු මුදල් වලට පැල මගෙන් අලෙවි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලටත් මගෙන් පැල මිලදී ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය පැල තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. ඔයා හැමෝටම පුදු සරණයි.